කරන් බිල කීයකින් වැඩි වුණාද? මේ දවස්වල ප්‍රෙසිඩන්ට් බනිනව නේද කට්ටිය පළු යන්න. ඇයි ඒ? පිස්සුද අපි නම් බනින්නේ නැහනේ. ආණ්ඩු ගන්න කලින් මොකද්ද කිව්වේ? කල්පනා කරලා බලන්න. මේවත් ආණ්ඩුද? මේවා තක්කාලි බෝල්ට් නැහැ වගේ. ගැලපෙන්නේ නැහැ. ඊයා මේවත් ආණ්ඩුද? එයාලා කිව්ව මොකද්ද? අපි ඉලෙක්ට්‍රිසිටි බිල් එක අඩු කරනවා නේද? වෝටර් බිල් අඩු කරනවා නේ? ජනතාවට සහන දෙනවා කියලා ආපු ආණ්ඩු දැන් මොකද කරන්නේ? ඒක නෙමෙයි කතාව. ඔය හැමෝම කියන කතාව නේ මම ඒක බලන්නේ වෙන පැත්තකින්. business එකෙන් බලන්න මෙහෙම. Remember this one. Actually here you know in our first lesson in your syllabus we were talking about opportunities, SWOT analysis, strength, weaknesses, opportunities and threats. You remember this one. Here I am talking about opportunities. This is a good opportunity to the businessman. Businessman කෙනෙක් වුණාම තමන්ගේ business එක රටේ කියන්නේ මොන economic situation එක ආවත් රට තුල තමන් දැනගන්න ඕනේ opportunity එකක් කරලා. හිතන්නකො මෙහෙම. දැන් ඉලෙක්ට්‍රිසිටි බිල් එක. මම ඔගේ වාසි අවාසි දෙකම කියන්නම්. නිකන් ප්‍රැක්ටිස් මේක හිතන්න දැන්. ගොඩක් අය බනිද්දි මම මේ කියන්නේ මේකේ අනිත් පැත්තත් කියන දැන්. ඇත්තටම ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැඩි වුණා මේක එක මම කියන 15කින් වැඩි කරලා තියෙනවා ජෙනරලි. ඒ කියන්නේ මේක පොඩි පොඩි percentage 16 එහෙම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. බිස්නස් වලට හවුස් ගෙවල් වලට කොහමද අපි ඇවරේජ් ගමු 15කින් වැඩි වුණොත් ඇත්තටම බිස්නස් එක කරගෙන යනකොට ව්‍යාපාරයක් කරගෙන යනකොට ඒ බිස්නස් එකේ එක්ස්පෙන්සස් මොකද්ද වෙන්නේ? ඉලෙක්ට්‍රිසිටි වලට යන වියදම් මොනවා වෙනවද? වැඩි වෙනවා. වැඩි වුණාම ඉන්කම් එක වැඩි වෙන්නේ නැහනේ. ඉන්කම් එක එකම ගානේ තියෙද්දි එක්ස්පෙන්සස් වැඩි වෙනකොට ප්‍රොෆිට් මොනවාද වෙන්නේ? මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒකේ තියෙන වාසි තමයි දැන් ඕක වෙන විදියකින් ගත්තොත් බිස්නස් එකේ මැනේජ්මන්ට් එක ගැන දෙසරයක් තුන් සැරයක් හොඳට හිතලා බලලා ඩිසිෂන්ස් ගන්න පොඩි රෙඩ් ලයිට් එකක් දීලා තියෙනවා. මොකද්ද? වෙනදා වගේ දැන් මේ පේන්නේ AC machines තුනෙන් එකයි වැඩ කරන්නේ. නෑ වැඩ කරනව දාලා නෑ. ඇයි ඒ? අන්න මැනේජ්මන්ට් ඩිසිෂන් එකක්. ඉලෙක්ට්‍රිසිටි ෆ්‍රී දුන්නා නම් අපි නේ ෆ්‍රීස් වෙලා ඉන්නේ. ඇයි ඒ? දාන්න පුළුවන් AC උපරිම දාලා නේ. මේ පැත්තට බලන්න බෑ පැයක් විතර ඉන්නකොට ඇයි ඒ? අපි ෆ්‍රීස් වෙලා. ඒ තරඟයි නිකන් නෑ. දැන් වැලියු කරේ. එතකොට අපිට කරන්න තියෙන පුතේ අපේ එක්ස්පෙන්සස් මිනිමයිස් කරගන්න අපි try කරන්න. වෙනදා අපි ඉලෙක්ට්‍රිසිටි unnecessary use කරා නම් lights වැඩිපුර දාලා තියෙනවා නම් fans වැඩිපුර දාලා තියෙනවා නම් ඔන්න අඩු කරගන්න පුළුවන්. කල්පනා කරලා ඒක අඩු කරගන්න. මේක good opportunity එකක් තියෙනවා. අපිට පුළුවන් solar system එකක් use කරන්න. ඔන්න අලුත් business opportunity එකක් වෙනවා. මේ පැත්තේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැඩි වෙනකොට solar මොකද්ද? solar power system එකක් ගෙදර හයි කරගත්තා නම් ඔන්න මම අද එන්න කිව්වා. අපේ ගෙදරට හයි කරන්න කියලා. නිකන් හිතන්න මෙහෙම. ඉතින් අපිට මටත් ඒක මතක් වුණේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක පොඩ්ඩක් මොකද්ද? වැඩි කරාට පස්සේ ඔන්න මට මතක් වුණා. නිකන් හිතන්න ගණන් හදලා බලන්න පොඩි මං කියන්නම්. දැන් ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැඩි කරලානේ තියෙන්නේ. හරි. සෝලර් පැනල් එකක් ගැහුවොත් ගෙදර නිකන් පොඩි අඩුම ගාණ මං කියන්නේ. හොඳේ මේක මීට වඩා වැඩිපුර ඔයාට කරගන්න පුළුවන්. සෝලර් පැනල් එකක් ගෙදර ගැහුවොත් ගෙදර නෙමෙයි ඉතින් බිස්නස් එකක් ගත්තොත් බිස්නස් එකේ බිස්නස් මීට වඩා වැඩි. අඩුම කිලෝවොට් 5 මොනවාද තියෙන එකක් තියෙනවා. ඒකේ යුනිට් සාමාන්‍යයෙන් 500ක් ජෙනරේට් කරනවා. නිකන් උඩ හයි කරන්න තියෙන. අපි හිතමු ගෙදර සාමාන්‍යයෙන් පාවිච්චි රුපියල් 3-4000ක් 3000ක් 4000ක් වගේ නම් ගෙදර ඉලෙක්ට්‍රිසිටි බිල් එක එන්නේ සාමාන්‍යයෙන් යුනිට් ඒ කියන්නේ යුනිට් 100ක් විතර තමයි ඔයා පාවිච්චි කරන්නේ. එතකොට ඔයාගේ සෝලර් පැනල් එකෙන් යුනිට් 400ක් ප්‍රොඩක්ෂන් එකක් ඉතුරු වෙලා තියෙනවා. මේක පුළුවන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට දෙන්න. රුපියල් 27ක් ගෙවනවා එක යුනිට් එකකට. ගාන හදන්න ලේසියෙන් මම 30ක් දා ගන්නවා. හොඳේ? 30 වැඩි කිරීම 400. දැන් කීයක් එනවද? රුපියල් 12000ක් ඔයාට මාසෙකට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් ගන්න පුළුවන්.
කොහොමද ඒක? අපි මෙච්චර කලක් මොකද කරේ? ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට අපි සල්ලි ගෙවුවා. දැන් උන් අපිට සල්ලි දෙනවා. අපේ ගෙදර ඉලෙක්ට්‍රිසිටි බිල් එක ඒතර කීයද? ඉලෙක්ට්‍රිසිටි බිල් එක 0 නේ. ඇයි ඒ? ඉතින් අපි ගන්න නෑනේ. මේ අපි 500න් 100ක් අපි පාවිච්චියට ගන්නවා. ඊටු 400. දැන් මොකද කියන්නේ? බිස්නස් ඔපචුනිටි ගන්න මේද ඕක? මං කියන්නේ හිතුවොත් දැන් මේ පැත්තෙන් ක්‍රයිසිස් එකක් එනකොට දැන් කොරෝනා කාලවල ගොඩාක් shops වහලා අනම්මනම් තිබ්බට මාස්ක් විකුණපු අය කෝටිපති වුණේ නැද්ද? ඒකත් බිස්නස් එකක් නෙමෙයිද? බිස්නස් එකක් නේ. ඉතින් ඒ වගේ මෙන්න ක්‍රමයක්. ඔයාට මේ මං කියන්නේ පොඩිම එක මේක මේ යුනිට් 10 අර තියෙනවා 500 නෙවෙයි 1000ක් ප්‍රොඩියුස් කරන එක. ඒ 1000 ප්‍රොඩියුස් කරන එක ගත්තොත් ඔයාට රුපියල් 30000ක් ගන්න පුළුවන්. යුනිට් 30කට වික්කොත්. එතකොට එක පැත්තකින් ක්‍රයිසිස් මොන හරි ප්‍රශ්නයක් එනකොට පුතේ අනිත් පැත්තේ බිස්නස්මන් කෙනෙක් විදියට හිතනකොට පුතේ ප්‍රශ්නයක් කියන්නෙම බිස්නස් ඔපචුනිටි එකක්. එක පැත්තෙන් ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැඩි කරනවා කියනකොට අපි මොකද කරන්නේ? ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට උඹලට නෙමෙයි අපි විදුලිය උඹලට දෙන්නම් කියලා දෙන්න පුළුවන්. ඒක එහෙන මහන්සි වෙන්න ඕනද? නෑ. අපි මුකුත් කරන්න ඕනේ උඩ අවු වැටෙනකොට ඔක charge වෙනවා. ආණ්ඩුවට බැන බැන ඉඳලා නෙමෙයි. ඒ පැත්තෙන් එහෙම ක්‍රයිසිස් අපි ස්ට්‍රැටජිකලි අපි දැනගන්න ඕනේ. ඒක කොහොමද අපේ වැඩේට ඇප්ලයි කරගන්නේ කියලා.